සසර මගදිගේ ගලා බසින සදහම් ගඟ පත් ඉරු මතලියවා කළ මහමෙහෙවර ඉරහඳ පවතින තුරු බැබලේවා සසුනඹරේ ඇත්තම අපිට සන්තෝෂයි මේ වගේ අවස්ථාවක මේ වගේ මූවි එකක් මේ වගේ කාලයක බලන්න හම්බෙච්ච විදේශ රටක ඉඳලා හරි මේ කරපු උත්සාහය ඉතා සාර්ථකයි. මම හිතන්නේ අපේ ශ්‍රී ලංකා බෞද්ධයන් හැටියට අපි මේ වගේ දේවල් නරඹන්න ඕනේ. මේ වගේ අනික් අයට අවස්ථාව දෙන්න ඕනේ. ඒක තමයි විය යුත්තේ. අපේ රටේ සංස්කෘතිය ගැන ඉතිහාසය ගැන අද ඒක ගැන මිනිස්සුන්ට හැඟීමක් නැති වෙලා යන කාලෙක මේ වගේ චිත්‍රපටයකින් මිනිසුන්ට ඒ වගේ අදහසක් දෙන එක ගැන සිංහලයා කොහොමද ඉතිහාසය ගොඩනැගුවේ කියන එක ගැන ඒක ඇත්තටම බොහොම වටින දෙයක්. සාමාන්‍යයෙන් මිනිස්සු දකින්නේ යුද්ධයේ එක පැත්තක් විතරයි. නමුත් ඇත්තටම සිංහලයා තමන්ගේ සංස්කෘතිය ගොඩනගගෙන ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන එක ගැන බොහොම හැඟීම්බර පැය කිහිපයක් ගත වුණේ. මේ චිත්‍රපටයේ උන හැමදේම ගැන මට පුදුම හිතෙනවා. මේ ලෝකයේ ඇත්තට මේ වගේ දේවල් වුණාද? මෙච්චර අහිංසක මිනිස්සු මැරුණාද කියලා හිතා ගන්න බෑ. ඉතින් මම හරි සතුටු වෙනවා මේ ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්නට අවස්ථාවක් හැටියට මම හරි සතුටු වෙනවා. හරි අපූර්ව චිත්‍රපටයක්. අපි නැවතත් පොඩි කාලේට අරන් ගියා වගේ පේනවා. අපි පොඩි කාලේ දහම් පාසලේදී ශාසන ඉතිහාසයේ පොතේදී කියවලා තිබ්බ කතාවක් ආයි මතක් වුණා. ඒත් අපි කියවලා විතරයි තිබුණේ ඕක. ඇහින් දැක්කා වගේ දැනෙනවා දැන් නම්. බුදුම විදියට මහන්සි වෙලා වියදම් කරලා ලොකු කැපවීමක් කරලා හැම කෙනෙක්ම එක විදිහටම රඟපානවා. විශේෂයෙන් තරුණ නළු නිලි පිරිසක් අපි දැක්කේ වැඩිපුරම. අද කාලේ නළු නිලි පිරිසක් අතීත ඉතිහාසයකට ගිහිල්ලා අපිට ඉතිහාසය පෙන්වලා දුන්නට ගොඩාක් සන්තෝෂයි. ඇත්තටම දුක හිතෙනවා අපිට ඉතිහාසයට අරන් ගිහිල්ලා අපිට මතක් කරලා දුන්නට වර්තමානයටත් ගැලපෙන තාම සාර්ථක චිත්‍රපටයක් කියලා කියන්නේ. පොදුවේ ගත්තාම ලංකා ඉතිහාසයේ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කිරීම පිළිබඳ ඒ දුෂ්කර ක්‍රියාව සිදු කරන්නට ගත් දුෂ්කර ව්‍යායාමයේ පිළිබඳව ඉතාමත් හොඳ අදහසක් චිත්‍රපටය තුළ දක්නට ලැබෙනවා. පොදු අදහසක් විදියට ඇතැම් රසිකයන් මේ වගේ රටකදී ඒ චිත්‍රපටය නැරඹීමේදී අදහස් ප්‍රකාශ කරනවා අපට දැනුණා. සමහර රූපරාමු තුළ අර ත්‍රාසජනක කැපුම් කෙටුම් වගේ දේවල් වැඩි කියලා. නමුත් ඒ පිළිබඳව සමහර විට ඒ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමේදී රූපරාමු වල තියෙන ස්වරූපයන් ඒ කතාවත් එක්ක සම්බන්ධ වීමේදී මම හිතන්නේ ඒක අඩු කරන්න නොපුළුවන් වුණාද දන්නේ නැහැ. කොහොම වුණත් සමස්තයක් විදියට පොදු කාරණයක් විදියට ලංකා ඉතිහාසයේ ත්‍රිපිටකය එහෙමත් නැත්නම් නිර්මල බුද්ධ වචනය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ඒ රූපරාමු තුළින් ඉතාමත්ම වැදගත් පණිවිඩයක් ලබා දෙනවා. වගේම ඒ දුෂ්කරතාවය ඉතාමත් හොඳින් තීව්‍ර වුණ අවස්ථාවක්. පොදුවේ අර ගැටලුව තියෙනවා රූපරාමු වල අර කපනවා කොටනවා වගේ දේවල් වැඩි නිසා තමයි මම හිතන්නේ අවසානට දාන්න ඇත්තේ
මෙම චිත්‍රපටියේ කිසිම කෙනෙකුට හානියක් වුණේ නැහැ. ඒක වැඩිහිටියන්ට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අර පුංචි දරුවන් වාගේ නැරඹීමේදී ත්‍රාසජනක ගතිය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. නමුත් මං හිතන්නේ ඒ පිළිබඳව ඒ ටික ඇතුළත් නොවි මේක කරන්නත් අපහසුයක් ඇති. මගේ අදහස නම් අර දුෂ්කර කාර්ය පිළිබඳව ඒ රූපරාම ඉතාමත් හොඳින් චිත්‍රපටි පුරාම දකින්නට ලැබෙනවා. මං හිතන්නේ මේ ෆිල්ම් එක ගොඩක් හොඳ ෆිල්ම් එකක්. ලංකාව ගැන කියලා දුන්නා. බුද්ධාගම ගැන ගොඩක් ෂෝක් කතාවක්. ඔක්කොම අයට බලන්න පුළුවන්. ලංකාව ගැන මං හිතන්නේ ඒක ගොඩක් හොඳ කතාවක්. It was really good insight into the history of Sri Lanka and the journey that Buddhism has gone through the history, and I really enjoyed it. I think it was a really good insight for all of us all our young generation to learn about something about Sri Lanka. ලොවට උදාවේ අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කරපු නිර්මාණයට සහ ලංකාවේ අභිමානය වෙනුවෙන් ගොඩක් වටින දෙයක්. ඉතිහාස ඉගෙනගෙන තිබ්බට අද ඒ වගේ දෙයක් දැක්ක හරිය ලස්සනට. ඉතින් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණයට. ඒ වගේම මෙල්බන් නුවරට ගෙනල්ලා මේ දේ කරපු එක ගැන ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මූවි එක ගැන ගොඩක් කට්ටියත් එක්ක කතා කරා. ඔක්කොම කට්ටිය සැටිස් මූවි එක ගැන. මේ මූවි එකේ ස්ටෝරි එක එන්ඩ් එක දක්වාම කුතුහලයක් දක්වනවා. බට් ඒකේ යුද්ධය පිළිබඳව කියන්නේ ෆයිට් එහෙම පොඩ්ඩක් වැඩි බව තමයි කවුරුත් කියන්නේ. එහෙම නැත්නම් මූවි එකේ හරය සම්පූර්ණයෙන්ම අපේ ශිෂ්ටාචාරයේ රැකුනේ කොහොමද කියන එක, බුද්ධාගම රැකුනේ කොහොමද කියන එක, ත්‍රිපිටකය ලියුනේ කොහොමද කියන එක ඔක්කොම ගැඹලා තියෙනවා. ඇත්තටම හොඳ නිර්මාණයක් කාලෙකට පස්සේ බලන්න හම්බුණා. වැදගත්කම තියෙන්නේ ලංකාවේ නැසී යන ශිල්ප ක්‍රම, සටන් ශිල්ප වගේ දේවල්, ලංගම්පොර වගේ දේවල් අපිට දරුවන්ට පෙන්වන්න පුළුවන් වුණා. ඒ වගේම ලංකාවේ ඉතිහාසයත් අපිට අපේ දරුවන්ට, මෙහි ඉන්න දරුවන්ට ඒක ඉතාමත්ම අධ්‍යාපනික චිත්‍රපටයක් වුණා. තවත් මේ වගේ නිර්මාණ අපි මෙහි ඉන්න අපිට බලන්නට අවස්ථාව ලබා දෙනවා නම් ඒකත් ඇත්තටම මේ අවස්ථාවේ අපි ඉතා අගේ කොට සලකනවා. I thought this movie was extremely inspirational. It was an amazing film to watch. There was so much to take out from the movie, especially for the younger generation to experience such rich history about our motherland. සසුනබරේ